හරි. අපිට මේ එදා සටහනේ පස්සේ ඉතිරලා තියෙන පොඩි කොටසක් ලියා ගන්න. මිත්‍රශීලී පරිශීලී අතුරුමුණක් ලබා දීම. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතියක් සිද්ධ කරනවා අපිට UI එක. ඒ කියන්නේ අපි දැන් මේ ක්ලික් කරන මවුස් එක අරගෙන යන මෙන්න මේකට අපි කියනවා මෙහෙයුම් පද්ධතියක් අපි ලබා දෙන සේවාවලින් තවත් එකක් තමයි මිත්‍රශීලී පරිශීලී අතුරුමුණක් ලබා දීම. අපි මේක ලියාගනිමු. මේ කියන කාරණා ටික මෙහෙයුම් පද්ධතියක් මෙහෙයුම් පද්ධතියක් මෙහෙයුම් පද්ධතියක් මගින් අවශ්‍ය කරනු ලබන අවශ්‍ය කරනු ලබන අවශ්‍ය කරනු ලබන ක්‍රියා පහසුවෙන් හා සරලව ඉටු කර ගැනීමට අවශ්‍ය 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 කරන අවශ්‍ය කරන අන කිරීම් අපි කියනවා විධාන කියලා. විධාන සහ උපදෙස් ලබා දීම සඳහා මිත්‍රශීලී අතුරුමුහුණක් පරිශීලකයා හට ලබා දී. මෙන්න මේ ටික එන්න ඕනේ. පරිශීලයට ලබා දෙයි. එතකොට මෙහෙයුම් පද්ධතිය අපි සාමාන්‍යයෙන් දෙන උපදෙස් ක්‍රියාත්මක කරවන්න. අපි අ, දැන් අපි ක්ලික් කරනවා වෙන්න පුළුවන් නේ. එතකොට විධාන ටික දෙන්න පාවිච්චි කරනවා මෙහෙයුම් පද්ධතියේ ඉන්ටර්ෆේස් එක. හරි. මේ ටික ලියාගමු එහෙම. අතුරු මුහුණත යනු. එතෙන්ට එන්න ඕනේ අතුරු මුහුණතක් කියන්නේ මොකක්ද කියලා. අතුරු මුහුණතක් කියන්නේ මේ ඉන්ටර්ෆේස් කියලා කියන්නේ මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙනකොට. හරි. එතකොට අතරමැද තියෙන පරිශීලකයා සහ මෙහෙයුම් පද්ධතිය අතරමැද තියෙන මේ කොටස අපි කියනවා මේ දැන් අපි ෆයිල් එකක් සේව් කරොත් පරිගණකේ ඒක කොතනද තියෙන්නේ කියලා අපි හරියටම දන්නේ නැහැ. හැබැයි අපිට අයිකන් එකක් දීලා තියෙනවා ගැලරි කියලා. එතකොට ගැලරි එකට ගිහිල්ලා ෆොටෝ එක ඕපන් කරගන්න පුළුවන්. එතකොට මේ අපිව සහ මැද තියෙන ඉන්ටර්ෆේස් එකට අතුරු මොහොත කියලා කියන්නේ. එතකොට අපි දැන් මැෂින් එකක් ඔන්නාට පස්සේ යූසර් නේම් පාස්වර්ඩ් එක ගන්නත් මේ ඉන්ටර්ෆේස් එකේ තමයි. ලියා ගනිමු අතුරු මොහොත යන යටතේ මෙහෙයුම් පද්ධතියක් මෙහෙයුම් පද්ධතියක් පරිශීලකයාට සිය කටයුතු කරගෙන යාම සඳහා අතුරු මුහුණක් ලබා දේ. පරිගණකය ක්‍රියාත්මක කළ වහාම
සංදර්ශක 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 තිරයේ අපි කියනවා ඩිස්ප්ලේ එකේ ඩිස්ප්ලේ කියලා අපි කියනවා ඩිස්ප්ලේ ඩිස්ප්ලේ කියන එකේ සංදර්ශක තිරයේ ඩිස්ප්ලේ පෙන්නුම් කරනු ලබන්නේ පෙන්නුම් කරනු ලබන්නේ පරිශීලක අතුරු මුහුණතයි. හරි පරිශීලක අතුරු මුහුණතයි. පරිශීලක අතුරු මුහුණතයි. අතුරු මුහුණතයි. මෙන්න මේකෙන් ඕන. හරි. එතකොට අපිට පරිශීලක අතුරු මුහුණත් ආකාර දෙකක් තියෙනවා. මොනවද ආකාර දෙක? ඒ ආකාර දෙක තමයි විධාන පේලි CLI එකයි GUI එකයි. පළවෙනි එක ලියා ගනිමු. මෙතෙන්ට එනවා එක විධාන පේලි අතුරු මුහුණත්. විධාන පේලි අතුරු මුහුණ. අපි කියනවා CLI කියලා. CLI. විධාන පේලි අතුරු මුහුණත් අපි කියනවා CLI කියලා. හරි. අපි command line interface කියලා කියනවා. command line interface. හරි. දෙවෙනි එකට අපි කියනවා චිත්‍රක චිත්‍රක පරිශීලක. චිත්‍රක පරිශීලක අතුරු මුහුණක් කියලා. චිත්‍රක පරිශීලක අතුරු මුහුණක් කියලා කියනවා. හරි. කියනවා මේකට GUI කියලා. GUI. graphical user interface කියලා කියනවා. graphical user interface කියලා කියනවා. චිත්‍ර පරිශීලක අතුරු මුහුණත් අපි කියනවා graphical user interface කියලා. මෙන්න මේ දෙක ඉන්න ඕන මෙතෙන්ට. හරි ඊට පස්සේ අපි ඊළඟ සටහනට යනවා විධාන පේලි අතුරු මුහුණත් සහිත මෙහෙයුම් පද්ධති. විධාන පේලි අතුරු මුහුණත් සහිත මෙහෙයුම් පද්ධති. ලියා ගනිමු. පරිශීලකයා විසින් දෙනු ලබන මෙතෙන්ට එන්න ඕනේ පරිශීලකයා විසින් දෙනු ලබන පරිශීලකයා විසින් දෙනු ලබන විසින් දෙනු ලබන අනකිරීම් සහ උපදෙස් ප්‍රේරකය මත යතුරු ලියනය කිරීමෙන් යතුරු ලියනය කිරීමෙන් ලබා දීම සිදු කරන මෙහෙයුම් පද්ධති වේ. ඊට පස්සේ මෙසේ ලබා දෙන අනකිරීම් හා උපදෙස් කාරක රීතීන්
කිව්වොත් සින්ටැක්ස් කියලා කියනවා. සින්ටැක්ස් සින්ටැක්ස් නිවැරදිව 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 අනුගමනය කළ යුතුය. අනුගමනය කළ යුතුය. දැන් අපි විධාන පිළිතුරු මුහුණත්වලදී අපි ටයිප් කරන එක කරන්න. ක්ලික් කරනවා නෙවෙයි. දැන් උදාහරණයක් අපි ගත්තා CMD එක කමාන්ඩ් ලයින් ඉන්ටර්ෆේස් එක. කමාන්ඩ් ලයින් ඉන්ටර්ෆේස් එක CMD කියලා කියන්නේත් ඔය අපි ලබා දෙන අනකිරීමක් තමයි. අපි උදාහරණයක් කරන් මේක ෂෙයා කරොත් ස්ක්‍රීන් එක මේ තියෙන්නෙත් CMD එක. එතකොට CMD එකේ අපි මේක දෙන්න ඕන. එතකොට අපි මේකෙත් උපදෙස් ටික දෙන්න ටයිප් කළා. සමහරට අපි දෙන උපදෙස් ටික මතක තියාගන්නත් ඕනේ. එතකොට වැරදුනොත් එයා වැඩ කරන්නෙත් නැහැ. හරි. එතකොට ඊළඟට අපි ගත්තොත් ඊළඟ කොටස චිත්‍රක පරිශීලක අතුරු මොනවාසද මෙහෙයුම් පද්ධතිය. මෙතෙන්ට එන්න ඕනේ පරිශීලකයාට පහසුවෙන්. පරිශීලකයට පහසුවෙන්. හරි. මෙතෙන්ට අපිට ලියාගනිමු. පරිශීලකයාට පහසුවෙන් මූසිකය මගින් හෝ අතැඟිලි භාවිතා කරමින් අවශ්‍ය කරන ක්‍රියා කියනවා අනකිරීම්. එතකොට මවුස් එකෙන් තමයි වැටික් කරන්නේ. ටයිප් කරනවා නෙවෙයි. අනකිරීම් නැත්තම් උපදෙස් කියන එක. උපදෙස්. ඉටු කර ගැනීමට පහසුකම් සපයන මෙහෙයුම් පද්ධති වේ. පරිසරයට පහසුවෙන් මූසිකය මගින් හෝ අතැඟිලි භාවිත කරමින් අවශ්‍ය කරන ක්‍රියා අනකිරීම නැත්නම් උපදෙස් ඉටු කර ගැනීමට පහසුකම් සපයන මෙහෙයුම් පද්ධතිය වේ. හරි. අපි කියනවා දැන් ටච් ස්ක්‍රීන් එකෙත් අපි ස්ක්‍රීන් එක ටච් කරන එක කරන්න. එතකොට අපි ඇඟිලි පාවිච්චි කරලා උපදෙස් දෙන්නේ. අපි ඊළඟ පිටුවට ගියොතින් දැන් මේකේ උපදෙස් අපි දෙනකොට අපි පාවිච්චි කරන ප්‍රධාන ආකාර 4ක් ගැන කතා කරනවා. හරි. ප්‍රධාන සංරචක. එතකොට චිත්‍රක පරිසර අතුරුමනස මෙහෙයුම් පද්ධති නිර්මාණය කිරීම භාවිතන ප්‍රධාන සංරචක 4ක් තියෙනවා. විභාගෙදී අහලා තියෙනවා. එක පළවෙනි එක කවුළු. දෙක නිරූපක. තුන මෙනු. හතර දක්වනය. ඉංග්‍රීසියෙන් අපි ලියාගනිමු.
මේක අපි කියනවා මෙනු පොයින්ටර්. මේක අපි කියනවා වින්ඩෝස් කියලා. වින්ඩෝස්. මේ රූපක අපි කියනවා අයිකන්ස් කියලා. අයිකන්ස්. මෙනු එකට අපි කියනවා මෙනුස් කියලා. දක්වන එකට අපි කියනවා පොයින්ටර් කියලා. එතකොට මේක කෙටියෙන් මතක තියාගෙන පාවිච්චි කරනවා WIMP කියලා. WIMP WIMP. වින්ඩෝ අයිකන් මෙනු. හරි. කෙටියෙන් මතක තබා ගන්න මේක පාවිච්චි කරනවා. කෙටියෙන් මතක තබා ගැනීමට මේක පාවිච්චි කරනවා WIMP කියන එක. හරි. හරි. අපි මේ දක්වා කොටසක් සාකච්ඡා කරගෙන ගියා. එතකොට මෙහෙයුම් පද්ධතිවල උපයෝගිතා වැඩසටහන් කොටස සහ පංගු බෙදීම විශේෂ කරුණු ආකෘතිකරණය කියන කොටස මම ඊළඟ කොටසෙන් සාකච්ඡා කරන්න. මේ ටික ලියාගමුම.